හායි යුරේනි නොෂිකා කිව්වම නොදන්න කෙනෙක් මේ ලංකාවේ නැති තරම්. ඇය රංගන ශිල්පිනියක්, අතිදක්ෂ නිරූපිකාවක්, නිවේදිකාවක්, ගායිකාවක්, නර්තන ශිල්පිනියක්, එහෙමත් නැත්නම් මල්ටි ටැලන්ටඩ් කෙල්ලෙක්. දක්ෂතා ගොඩකින් යුත් ඉතාමත් ආදරණීය චරිතයක් කිව්වොත් නිවැරදි. විවිධාකාරයේ විලාසිතා නිසා සමාජයේ කතාබහට ලක්වන චරිතයක් තමයි ඇය. ඇය රඟපාන්න එන්නත් කලියෙන් 2006 වසරේදී දෙරණ ටීවී සංවිධානය කරපු මොඩල්ස් of the new generation කියන රූපිකාවන්ගේ තරඟය දිනලා මිස් ටුවරිසම් වර්ල්ඩ් ලෝක සුන්දරියන්ගේ තරඟයට සහභාගී වුණු කෙනෙක්. තව ඒ වගේ පැජන්ට් වලට ගියා නම් යුරේනි නොෂිකා අපේ රටට කීර්තියක් රැගෙන ආ කාන්තාවක් ලෙසට නම් වෙන්න තිබ්බා. ඉතින් තාමත් බැඳලා නැහැ යුරේනි නොෂිකා කරපු අලුත්ම සින්දුව. යුරේනි වැඩක් කළොත් ආයේ ගින්දර වගේ කියන එක කවුරුත් දන්න දෙයක්. අලුත් මියුසික් වීඩියෝ එකත් ඒ වගේ පත්තු උණු ගින්දර වැඩක් කියලා කියන්න පුළුවන්. අවුරුදු 30-40 ලබනකොට වයසයි කියලා හිතන යල් පැන ගිය මොළගෙඩි වලට යුරේනි මේ මියුසික් වීඩියෝ එකෙන් දුන්නු උත්තරය තමයි ලස්සනම දේ. මේ මියුසික් වීඩියෝ එක බලන ඕන කෙනෙක්ට සින්දුව අහගන්න දෙපාරකට වැඩිය නම් වීඩියෝ එක බලන්නම වෙනවා. ඒ යුරේනි බිකිනියෙන් ඉන්න නිසාද? බිකිනිය කියන්නේ සංස්කෘතික පැත්තෙන් ගත්තම සාම්ප්‍රදායිකව අපේ නිළියක් නොගත් අභියෝගයක්. හැබැයි හැමදාම සම්ප්‍රදායට අභියෝගයක් දුන්නු යුරේනිට ඒ දේවල් කවදාවත් මහ ලොකු අභියෝගුනේ නැහැ. ඒ නිසාම ඇයට පුළුවන් වුණා අලුත් ට්‍රෙන්ඩ් එකක් හදන්න. දැන් බය නැති අලුත් පරම්පරාවක් හැදිලා ඉන්නවා නම් යුරේනි කියන්නේ ඒකේ අඬහැරය වගේ. හැබැයි යුරේනිව එතනින් එහාට කියව ගන්න පුළුවන් උනේ කාටද? අවුරුදු 40 පැන්න යුරේනි මේ මියුසික් වීඩියෝ එකේ පෙන්වන ටැලන්ට් එක, ඒ ෆිගර් එක ලස්සනට මේන්ටේන් කරලා තියෙන විදිය කවුද කියව ගත්තේ? බොලිවුඩ් වල හොලිවුඩ් වල හිටියානම් තවත් ශකීරා කෙනෙක් නැත්නම් බිපාෂා බාසු කෙනෙක් වෙන්න තිබ්බා. තවමත් බැඳලා නැහැ මියුසික් වීඩියෝවට බිකිනියෙන් පෙනී සිටීම ගැන ඇය දක්වලා තිබ්බ මේ අදහස හරි වැදගත්. මම හැමදාමත් කරන්නේ තරුණ පරපුර සතුටු කරන දෙයක්. මම හිතන්නේ මේ ගීතයේ ශෛලිය වෙනස්ම එකක්. මම හැමදාම සම්ප්‍රදාය අතික්‍රමණය කරපු කෙනෙක්. මම ගොඩක් උඩුගම් බලා පිහිනුව කෙනෙක්. හැබැයි මම උඩුගම් බලා පිහිනීමේ ප්‍රතිඵල අද දකිනවා. ශේෂ්ත්‍රයට එන තරුණියන් ලස්සනට ෆැෂන් කරනවා. දැන් ටිකක් අවංක වෙලා කතා කරනවා. කට්ටිය විවෘත වෙන්න උත්සාහ කරනවා. මම ආරම්භයක් දුන්නු හින්දා ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. මම හිතනවා මොකක් හරි හොඳ දෙයක් වෙයි කියලා. වැරදි ඇසකින් බැලුවොත් අපිට ඕනම දෙයක් වැරදි විදිහටනේ පේන්නේ. අපි ජාත්‍යන්තර මට්ටමින් මේක බැලුවොත් හරි සරලයි. ඒක නැති. මම ඕනම වෙලාවක අවදානමක් ගත්ත කෙනෙක්. මේ අවදානමත් ගත්තේ අපේ තරුණ කට්ටියට අනාගතයේ මොනා හරි දෙයක් සිද්ධ වේවි කියන බලාපොරොත්තුව ඇතිවයි. ඇය ලංකාවම සතුටු කරන්න බිහිවුණු තරුවක්. හැබැයි අපි ඇගෙන් සතුටු වෙනවා වෙනුවට ඇගේ බිකිනියට ඇඟිල්ල දිගු කළ එකයි කළේ. යුරේනි හැම වෙලාවෙම සම්මත පොදු සංස්කෘතික රාමුවට පිටින් වැඩ කරපු කෙනෙක්. ඇය තවම බැඳලා නැති හේතුවත් ඒකම වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් රෙගේ ශෛලියේ මේ අලුත් සින්දුව යුරේනිගෙන් අපට මිස් වුණු කොටස කියව ගන්න හොඳ අවස්ථාවක් කියලා අපි හිතනවා.